කොහොමද බස් ගණන් එනවද? පත් පැකට් එකක් දෙනවද? බෝතල් සමාන වතුර බෝතල් දෙනවද? මේ කොහොමද ඒ දෙනවා කියලා ගොඩක් අය කියනවා දැන්. එහෙම දීලා තමයි කට්ටිය ගෙන්න ගන්න වෙන්නේ කියලා. එහෙම දීලා ගෙනාපු අය කියනවා. මොකද අපිට චෝදනා කරපු අයගේ මැදිනේම අපි දැක්කනේ. ගෝල් ෆේස් එකේ. ඉතින් අපි ඒවා දැක්කා. හැබැයි ඉතින් මේ කාරණේදී ස්වේච්ඡාවෙන් විශාල පිරිසක් කෝච්චිවල, බස්වල, වාහනවල, බයිසිකල් වල ෆයින් රැස්වීමට සම්බන්ධ වෙනවා. ඔතුමාලට සෙනඟ පෙන්න ගන්න බැරුණොත් මොකද කරන්නේ? සෙනඟ පෙන්වනවද නැද්ද කියන කාරණේ 21 වෙනිදාට බලමු. ජනතාව සම්බන්ධ වෙනවද නැද්ද කියන කාරණේ. ආණ්ඩුව මේ පණිවිඩය කියවගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ පණිවිඩය තමයි ආණ්ඩුවේ බොරුවට, මර්ධනයට සහ ආණ්ඩුවේ රැවටීමට ජනතාව සූදානම් නැහැ. ආණ්ඩුව වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න ඕනේ. ඒ සඳහා මතක් කර දීමක් කරන්න අපි ඉන්නවා. ඊට පස්සේ කේන්ද්‍රී ගන්න එපා. තරමාරක් අයවැය කියුවා අන්තිමට බලනකොට ගිය අවුරුද්ද අයවැයනොත් 50%ක් දෙල්ල නැහැ. ගතියුතු දෙයක්වත් නැහැ. ඒ වගේම තමයි ජාතික ආරක්ෂාව. බංකුවේ තියන ලෙක්චර් දෙනවා කිව්වා ගතියුතු දෙයක් නැහැ. මොකද ආණ්ඩුව දන්නෙත් නැහැ ආණ්ඩුව වෙන ගමන මොකක්ද කියලා. ඉතින් ආණ්ඩුවට තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිවත් තමන්ගේ ආණ්ඩුව මැතිවරණ කාලේදී පොරොන්දුවත් මතක නැත්තම් ඉතින් එවැනි ආණ්ඩුවක් අයවැයේ මොනවා ඉදිරිපත් කරත් අවසාන ප්‍රතිඵලය ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැති එක. V8 පැදපු නාමල්ට, ලම්බෝගිනි පැදපු නාමල්ට පොඩි කැබ් එකක් හම්බ වෙනකොට මොනවා වගේ හැඟීමක් තියෙනවා. හරි සතුටුයි. කාලෙකින් පැද්දේ නැහැ. ඉතින් ඒ හින්දා V8 පැදපු නාමල්ගේ ලැම්බෝගිනිය පැදපු නාමල්ගේ අතර ලොකු වෙනසක් නැහැ. කැබ් එක පදින නාමල්ගෙත් වෙනසක් නැහැ. බස් එකේ නාමල්ගේ වෙනසක් නැහැ. නාමල් රාජපක්ෂම තමයි. හැබැයි ඉතින් බස් එකේ ආපු කෙහෙල් කන පිටිපස්සේ දාගෙන ආපු මලගෙදරින් 5000 ගත්තු මගුල් ගෙදරින් සල්ලි ගත්තු අය V8 එකේ කැබ් එකේ යනකොට තමන්ගේ පාක්ෂිකයට මොනව හැංගෙයිද කියන ප්‍රශ්නයක් මටත් තියෙනවා. ඇයි මේ කැබ්ම ගන්න? දැන් ලෝකේම එක පැත්තකින් පුනර්ජනීය විදුලියට පරිවර්තනය වෙනවා. ඇයි ආණ්ඩුවට තරම් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉලෙක්ට්‍රික් වාහන වලට යන්න බෑ? පරිසර හිතකාමී, මේන්ටේන් කරන්න ලේසි. අද ලෝකෙ මෙතනට පරිවර්තනය වෙන්නේ. ආණ්ඩුව මිනිසුන්ට කියනවා නම් ඉලෙක්ට්‍රික් වාහන ගන්න කියලා ඒ ආණ්ඩුවට ආදර්ශයක් දෙන්න බැරි. එහෙම නැතුව ඩීසල් කැබ්ම හොයන්නේ ඇයි? මේ ප්‍රශ්නේ අපිට තියෙනවා. ඉතින් සමහර විට අර පුරුද්දකට කැබ් එකේ පිටිකේ කෙහෙල් ඇවරියක් දාන් ගෙනවනේ කෙහෙල් කන. ඒ පුරුද්දටම කැබ් 1700ක් ගෙනවද කියන්නේ මම දන්නේ නැහැ. කැබ් එකේ සීට් 4ද තියෙන්නේ? සීට් 4 කෙසේ වෙතත් කෙහෙල් කනක් දාගෙන ඉඳ තියෙනවා. ඉතින් දැන් සියලුම රජ නිලධාරීන්ට පුළුවන් ගම්වලට ගියාම කෙහෙල් කනක් දාගෙන එන්න 159 දෙනාට පුළුවන් කෙහෙල් කන 159ක් දාගෙන කොළඹට එන්න. බලවත් කාර්යාලයට එන්න. හැබැයි ඉතින් මම ආණ්ඩුවයට කියන්නේ කරුණාකරලා කැබ් එකේ ගියත් V8 එකේ ගියත් බස් එකේ ගියත් සයිකලේ ගියත් දීපු පොරොන්දු ටික ඉටු කරන්න. දීපු පොරොන්දු ඉටු කරන්නේ නැතුව ඔබ යන වාහන වෙනස් කරා කියලා මේ ආණ්ඩුවට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ